මේ ධම්මික පෙරේරා හරිශ්චන්ද්‍රයක මිලදී ගන්න හේතු වෙච්ච ඔබ වැඩි නොදන්න කාරණයක් ගැන අපි කියන්න හිතුවා. මේ පහුගිය සති දෙක ඇතුළත අපිට ආරංචි වෙච්ච ප්‍රධානම බිස්නස් නිවුස් එක උනේ මේ ධම්මික පෙරේරා හරිශ්චන්ද්‍ර මිල්ස් සමාගමේ 40% කොටස් ලබා ගැනීම. අපි හැමෝම දන්නවා මේ ධම්මික පෙරේරා වගේ ඉන්වෙස්ටර් කෙනෙක් සාමාන්‍යයෙන් කම්පැනි එකක් මිලදී ගන්න ඒ කම්පැනි එක වැලියු එක වැඩි කර ගැනීමේ බලාපොරොත්තුයි. අපේ මතය අනුව මේ ධම්මික පෙරේරා හරිශ්චන්ද්‍රයක මිලදී ගත්තේ දැනට හරිශ්චන්ද්‍රයක ඔෆර් නොකරන හැබැයි ලොකු මාකට් සයිස් එකක් තියෙන වෙන ප්‍රොඩක්ට් රේන්ජ් එකකට මේ හරිශ්චන්ද්‍ර හරහා එන්ටර් මේ බලාපොරොත්තුයි. මොකක්ද මේ ප්‍රොඩක්ට් රේන්ජ් එක? අපි පෞද්ගලික මතය තමයි මේ හරිශ්චන්ද්‍ර කියන බ්‍රෑන්ඩ් එකේ යටතේ ධම්මික පෙරේරා ඉන්ට්‍රොඩියුස් කරන්න හදන ප්‍රොඩක්ට් රේන්ජ් එක වෙන්නේ ඩේරි ප්‍රොඩක්ට්ස්. ඒ කියන්නේ මිල්ක් පවුඩර්, යෝගට් සහ ලික්විඩ් මිල්ක් වගේ දේවල්. අපි මෙහෙම කියන්නේ හේතු දෙකක් තියෙනවා. අපි දන්නවා මේ ඩේරි ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රධාන ප්‍රොඩක්ට් එක වෙන මිල්ක් පවුඩර් කියන ප්‍රොඩක්ට් එකට පෞද්ගලික කාලේ සෑහෙන විවේචන එල්ල වුණා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත නෑ වගේ විවේචන. අපි දන්නවා අපේ හිතේ කොනක තියෙනවා හරිශ්චන්ද්‍ර කියන බ්‍රෑන්ඩ් එකේ ප්‍රොඩක්ට්ස් කවදාවත් අපිට වසවිස කවන්නේ නෑ කියන ෆීලිං එක. එතකොට මේ කිරිපිටි වලට එහෙම නැත්නම් මිල්ක් පවුඩර් වලට එල්ල වෙන චෝදනා වලට පිළිතුරු විදියට මේ හරිශ්චන්ද්‍ර කියන බ්‍රෑන්ඩ් එකෙන් කිරිපිටි මාකට් එකට ඉෂුව කරාම පබ්ලික් එහෙම නැත්නම් මේ කන්සියුමර්ස්ලා මේක වැළඳ ගන්න ලොකු chance එකක් තියෙනවා. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න සුපර් මාකට් ෂෙල්ෆ් එකේ අනිත් කිරිපිටි අතර මේ හරිශ්චන්ද්‍ර බ්‍රෑන්ඩ් එකෙන් කිරිපිටියක් තිබ්බොත් ඔබ තෝරගන්නේ නැද්ද කියන කාරණේ. ඊට අමතරව දැන් මේ යෝගට් වලටත් විවේචන එල්ල වෙමින් තියෙන කාලයක්. ඒ කියන්නේ යෝගට් වලත් මේ වසවිස තියෙනවා කියන කාරණේ. මේකත් මේ ඇඩ්‍රස් කරන්න පුළුවන් මේ හරිශ්චන්ද්‍ර බ්‍රෑන්ඩ් එකේ යටතේ යෝගට් මාකට් එකට ඉන්ට්‍රොඩියුස් කරොත්. සාමාන්‍ය යෝගට් මේන්ලි කන්සියුම් කරන්නේ පොඩි ළමයි, පේරන්ට්ස්ලා තමන්ට පොඩි ළමයින්ට දෙනකොට මොකක් සැලකල්මත් වෙනවා තමන් දෙන ප්‍රොඩක්ට් එක. ඒතර මේ දැන් තියෙන යෝගට් අතර අපි හිතමු ෂෙල්ෆ් එකේ හරිශ්චන්ද්‍ර යෝගට් එක තිබ්බහම දෙමව්පියන් මේ හරිශ්චන්ද්‍ර යෝගට් එක තෝරාගන්න ලොකු හැකියාවක් තියෙනවා. ධම්මික පෙරේරා හරිශ්චන්ද්‍ර මිල්ස් හරහා ඉන්ට්‍රොඩියුස් කරන්න හදන්නේ ඩේරි ප්‍රොඩක්ට් කියලා අපි කියන්න බලපාපු දෙවෙනි හේතුව. අපි දන්න 2024 දත්ත අනුව ඩේරි ප්‍රොඩක්ට්ස් වල ලංකාවේ මාකට් සයිස් එක ඩොලර් මිලියන 855ක් තරම් විශාල අගයක්. ලංකාවේ දැනට තියෙන විශාලම ඉන්ඩස්ට්‍රි එකක්. අපි බැලුවොත් ධම්මික පෙරේරාගේ පෝර්ට්ෆෝලියෝ එකේ යට තියෙන කම්පනීස් කිසිම කම්පනි එකක් ඩේරි කියන සෙක්ටර් එකට අත තියලා නැහැ. ඒතර මේ ධම්මික පෙරේරාගේ පෝර්ට්ෆෝලියෝ එක තවදුරටත් විවිධාංගීකරණය නැත්නම් ඩයිවර්සිෆයි කරන්න හොඳම ප්‍රොඩක්ට් කැටගරි එක අපි හිතන විදිහට ඩේරි ප්‍රොඩක්ට් කැටගරි එක. අපි තව දැන් මෙතන මතක් කරන්න කැමතියි. මේ අපි කිව්වේ මේ බිස්නස් සිංහලෙන් අපේ ඔපිනියන් එක. මේ ධම්මික පෙරේරා හරිශ්චන්ද්‍ර මිල්ස් මිලදී ගත්ත ඇත්තම හේතුව දන්නේ ධම්මික පෙරේරා. හැබැයි මේ එළියේ ඉඳන් බලන් ඉන්න මේ බිස්නස් ගැන ඇනලයිස් කරන පුද්ගලයන් වශයෙන් අපේ මතය මේක.